මුනරින් ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක් විශේෂයෙන්ම හමුදාපතිතුමා කියන ආකාරයට මේ ජයග්‍රහණය මුනරින් වලින් ආරම්භ ජයග්‍රහණය මම හිතන්නේ ඉදිරියටම යන්න පුළුවන් ජයග්‍රහණයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ඒ 32 මාර්ගයේ ඔස්සේ LTT ත්‍රස්තවාදීන් වසර ගණනාවක් පුරා හමුදාපතිතුමගේ ඔවුන්ගේ හොමාරු මාර්ගයක් හැටියටත් මාණ්ඩු හොමාරු කරගන්නට, ආයුධ හොමාරු කරගන්නට, ඒ වගේම තමයි ඔවුන්ගේ සිරිස් හොමාරු කරගන්නට ඒ 32 මාර්ගය යොදාගත්තා. දැන් මේ ඒ 32 මාර්ගය හමුදා සතුවීම. එහෙම නැත්නම් ඔබතුමන්ලා මේ ඒ 32 මාර්ගය අවහිර කිරීම සහ අත්පත් කර ගැනීම සමග LTT සැපයුම් මාර්ග අවහිර වීම තුලින් ඔවුන්ගේ ඉදිරි සැලසුම් මොන ආකාරයෙන්ද? මේ යාපනයේ තිබුණ ලොකුම තර්ජනයේ තිබුණේ මුහමාලෙමේ පුනරින් හරහා දෙපැත්තෙන්ම LTT එකට පහර අයිල කරන්න පුළුවන් කියන. අපිට ඒක කියන්නේ උතුරේ පටන් ගන්න නම් තිබුණ ඒක හිස්රදයක් තමයි ඒක. යාපනයේට පහරක් එල්ල කිරීම පමණයි LTT එකට ඉතුරු වෙලා තියෙන එකම ඔප්ෂන් එක. දැන් එකම විකල්පය. පුනරින් නැල්ලියෙන් පස්සේ ඒක නැති වුණා. ඉතින් LTT එක දැන් ඒගොල්ලෝගේ ඉදිරි සැලසුම් වලට කදින් බලපානවා. මොකද යාපනය අල්ලා ගත්තොත් පමණයි මම හිතන්නේ අවසාන කාලයේදී දැනුත් LTT එකට වැටලා තියෙන විපත්තිදායක තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. යාපනයේ මහජනයා ලක්ෂ 4ක් ඉන්න හින්දා. ඉතින් නමුත් ඒ විකල්පය දැන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම නැති වුණා. අනේ ඒක හන්ද LTT එකේ ඉදිරි සැලසුම් වලට මම හිතන්නේ දැන් ඒගොල්ලන්ට සැලසුමක් නැහැ අත් වශයෙන්. අපේ පළවෙනි කාර්යසාධක බලකාය 57 වෙනි සේනාංකය, තුන්වෙනි කාර්යසාධක බලකාය 59 වෙනි සේනාංක ඒවත් එක්ක මුහුණට මුහුණලා සටන් කරන ඇරෙන්න වෙන විකල්පයක් ඒගොල්ලෝගේ අතට යම් කිසි උපක්‍රම ඒගොල්ලෝ විසින් මෙහෙවන්න පුළුවන් උපක්‍රම ඇති වෙන තත්ත්වයක් ඇති කරගන්න බෑ, ගොඩනගා ගන්න බෑ ඒගොල්ලෝ. ඒක හන්දා මේ දැනට LTT එක හිතබුතත් වෙනුත් ඉතාම පහත් අසීරු තත්ත්වයකටපත් වුණා මේ ජයග්‍රහණත් එක්ක. මොකද මුන් දැන් අපි වසර ගණනාවක් පුරා අහපු දෙයක් තමයි LTT කියන්නේ ජයන්ත සංවිධානයක්. දේශීය සහ විදේශීය ඇතැම් මාධ්‍ය පවා උහා දක්වපු දෙයක් තමයි LTT මෙල්ල කළ නොහැකි ලෝකයේ තියෙන දරුණුතම ත්‍රස්තවාදී හැටියට. නමුත් මේ මානසික මෙහෙයුම් ඉදිරියට යනකොට රටට ජනතාවට ලෝකයටත් දැන් තේරෙන LTT සංවිධානයේ කියපු තරම් බලගත්තු අර අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් මේ යකා තරම්ම කළු නැහැ කියන සත්‍යයක් ඇතිවලා තියෙනවා. ඇත්තටම LTT සැබෑ තත්ත්වය මේකද? ඒ කියන්නේ LTT සිරිස් අතෑරලා ගිහිල්ලා එහෙම නැත්නම් LTT තිබ්බ තත්ත්වෙත් මේකද? නෑ LTT එක ඇත්තටම අපිට නෑ. ඇත්ත පිළිගන්න ඕනේ. අවුරුදු 4 කටන් විරාමෙන් පස්සේ LTT එක බලගතු වුණා. LTT ඇත්තටම තව යුද හමුදාගේ තත්ත්වයටපත් වුණා. පිරිස් බලය නැගෙනහිර 2000ක් පමණ හිටියා. උතුරේ කියා මම හිතන්නේ 8000ක් පමණ. යුද්ධ කාලේ බන්ධගත ඇත් එක්ක ඊට තව 4000කින් විතර වැඩි වුණා. කාලතුවක්කු මිසයිල ගුවන් ටැංකි ප්‍රහාරකාවී බරපතල බර කවි මැෂින් ගන් ඔය හැමදේම සම්බන්ධිත යුද හමුදාවක් කියලා හිටියා ඒගොල්ලෝ. ඒගොල්ලෝ පට්ටන් හිටක් දීලා හිටියන බිලියඩියර්ලා කර්නල්ලා මිලැඳු මැදගෙන පෙළපාලි යනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ අවුරුදු 4න් පස්සේ LTT හිටියේ ඒ තත්ත්වය කියලා. ඒ තත්ත්වය අව탁සේරු කරන්න බෑ. අපි පළමුවෙන් කරන පටන් ගත්තේ එවැනි බලගතු හමුදාවක් එක්ක. මොකද අපේ හැකියාව, අපේ දක්ෂකම අපි දිනු කරගත්තා. අතීතයේ හමුදාවේ තිබුණු දුර්වලකම් මොනවද කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ අපට අවශ්‍ය නායකත්වය උදින් අධිකරු ජනාධිපතිතුමාගෙන් අවශ්‍ය නායකත්වය, පැහැදිලි නියෝග, පැහැදිලි සංකල්පනාවක් මත දුන්න රාජකාරිය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපට ලැබෙන අවංක සහ අප්‍රමාද සහයෝගය, සම්බන්ධීකරණය, ඒ ඔක්කොමත් එක්ක අපට අපි තේරුම් ගත්ත තාජයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයට හමුදා ගේන්න පුළුවන් වුණා. මම හුඟක් විවේචන මැද්දේ හමුදාවේ තිබුණ හමුදා ප්‍රතිසංවිධානය කරා, නිලධාරීන් අවශ්‍යතාවයපත් කරා, අවශ්‍ය පුහුණුව ලබා දුන්නා, අවශ්‍ය අවියාද ලබා දුන්නා. ඔය සටන් විරාමයේ කාලේ සෙබළුන්ට නිලැඳුම් පවා හම්බෙලා තිබ්බේ නැහැ. සමහර සෙබළු හිටිය එක නිලැඳුමයි තිබ්බේ. ඒක හොදාගන්න විදියක් නැහැ. මඩවලේ ඉන්න සෙබළු හිටිය එක බූට් කුට්ටරෙන් තිබ්බේ. ඒක මාරු කරගන්න විදියක් තිබුණේ නැහැ. ඒ සම්පත් අපි ඔක්කොම ලබා දුන්නා. හෙල්මට් නැති සෙබළු හිටිය 60000ක් විතර හම්බුනා. ගොඩියාම නැති සෙබළු හිටිය 60000ක් විතර. ඒ ඔක්කොම අරන් දුන්නා. විශාල ධන ස්කන්ධයක් වැය කරන්න වුණා.
නමුත් අපි ලෑස්ති කරලා අපේ හමුදා ශක්තිමත් කරා. ඊට පස්සේ අපි ආත්ම විශ්වාසයෙන් මේගොල්ලන්ට මුහුණ දුන්නා. දැන් අපි ඉන්න තත්ත්වය ඒගොල්ලන්ගේ තත්ත්වයයි හමුදා දෙකේ සංසන්දනය කරාම ඉස්සර LTT එක යම්කිසි තත්ත්වයක හිටියා. ඇත්තටම LTT එකේ හොඳ සටන් කරුවෝ හිටියා. දක්ෂ සටන් අයිති සටන් වලට ඒගොල්ලෝ මුහුණ දීලා තිබ්බා. නමුත් අපි ප්‍රතිසංවිධානය වෙලා එනකොට අපේ ඇතර ලොකු පරතරයක් ඇති වුණා. ඒගොල්ලන්ට අපිව මුහුණ දෙන්න බෑ. අපිව මැච් කරන්න බැරි තත්යකට ආවා. ඒක හන්ද අපි කිසිම අඩුපාඩුවක් පස්බෑමක් නැතුව අපට අවශ්‍ය පරිදි අපේ යන්නේ ඉදිරියට ගෙනිච්චා. මේකත් සාර්ථකයි. LTT එක තාම පහර දීලා මගේ මාව විශ්මයටපත් කරලා මගේ කඳුරක් විනාශ කරේ යාළදි මරපු සවුලක් දෙනා විතරයි. ඒරෙන්න මේ අවුරුදු 3ටම යුද හමුදා කඳුරකට පහර දීලා ඔයත් විනාශයක් කළා නැහැ. අතීතේ එහෙම නෙවෙයිනේ. බල සේනා යටත් කරගත්තා, සේනාංග යටත් කරගත්තා. 400 500 එක දිගට මරුණ තිබුණු. අපේ මරුණ සමහර අවස්ථාවල මිහමාලේ වගේ විශාල සංඛ්‍යාවක්. නමුත් අපි ප්‍රහාර එල්ල කළා. ත්‍ස්තවාදීන් 300ක් විතර මරණ තැනකදී අපේ 150ක් විතර මරුණා. මේ දරුණු බිම්බෝම්බ උඩින් ගිහිල්ලා දරුණු බාධක උඩින් ගිහිල්ලා පටන් කරපු තැන. නමුත් අපි දැනගෙන තමයි සටන් වලට යොමු වුණේ. අපිට මෙවැනි කලාබහානි වෙයි. නමුත් අපේ අරමුණ අපි ඉෂ්ට කරගන්නවා කියන්නේ. ඒ වගේම අපි මම හිතන්නේ ඉතාම ආත්ම විශ්වාසයෙන් දැන් මේ සත්නට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. මොකද ඔබතුමා කිව්වා ජයග්‍රහණ ලබනවා. මම හිතන්නේ විශාල වශයෙන් පහර දීම ඔබතුමා මවිතේරපත් කරගෙන පහර දීම රීතියෙන් සිද්ධ වෙන්නේ නැහැ, සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ පසුගිය මතවානුව තුන. නමුත් ඔබතුමා උසස් නිලධාරියෙකු සිටි කාලයේදී මෙන්න මේ මවිතේ කරන සුළු පහර දීම වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම හිතන්නේ ඒක අදාහගත නොහැකි පහර දීම අපි සාමාන්‍ය දැකියන් හැටියට සිවිල් දැකියන් හැටියට මුළු රටම අයිත කරන සිද්ධීන් වලට මුහුණ දෙන්න සිදුනවා. එදයි අදයි බැලුවම මොකද්ද ඇති වෙලා තියෙන වෙනස? ඉදමුදා පසුබෑව තැන් වෙන උදාහරණ කියන්නවා. මම හිතපු තැන් වල නම් ඒ කාලේ පසුබෑවේ නැහැ. උදාහරණයක් වශයෙන් අලිමංකඩ මුලටි තැන් වල අපි පසුබෑවා. ඒක ප්‍රධාන හේතුව ඒ අවස්ථාවලේ දැන් බාහිර හිට නිලධාරීන් ඒවල රාජකාරිය කරේ නැහැ. කැපවීම තිබුණේ නැහැ. යුනිෆෝම් එක ඇඳ පළියට හැම මිනිහෙක්ම රණවිරුවෙක් කියලා මම පිළිගන්නේ නැහැ. කැපවීම තියෙනවා රටේමින් කැපෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ යුනිෆෝම් එක ඇඳලා දෙන පළියට බලාපොරොත්තු වෙන සේවය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද යුනිෆෝම් එක ඇඳපු රණවිරුවෙක් ඉන්නවා මුදල් වංචා කරන අය, ස්ත්‍රී කරපු අය, ඒ වගේ අය තියෙන යුනිෆෝම් එක. ඒ ඔක්කොම රණවිරුවෝ කියලා මම හිතන්නේ නැහැ. රැකියාවකට ඇවිල්ලා යුනිෆෝම් එක අපි ගන්නකොට ගන්න හැම වෙලාවම පසුබිම CSC දැනගෙන නෙවෙයිනේ. විශ්ව ගන්නවා තමයි. නමුත් ඒ අතර ඉන්න පුළුවන් ලංකාවේ වෙන ඕන තැනක වගේ දුර්වල මිනිස්සු. ඒ වගේ මේ තැන් බාහිර හිටපු මං ඉස්සෙල්ලා කිව්ව තැන් වල ඒ දුර්වල නිලධාරීන් හිටියා. ප්‍රතිවිම නැහැ. ජේෂ්ඨත්වය නිසා උඩට ඇවිල්ලා වසරෙන් වසර උඩට ඇවිල්ලා උසස්වීම ඇඳලා. නමුත් වැරදි දේවල්ට ප්‍රමුඛත්වය දීලා දිනනකට වඩා ඒගොල්ලෝගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න, ඒගොල්ලොන්ට මිනිස්සු වෙන්න, ඒගොල්ලොන්ගේ ජීවන රටාව ගොඩනගා ගන්න, එවැනි දේවල්ට ප්‍රමුඛත්වය දීලා වැඩ කරලා ඒ ප්‍රතිඵල ඉන්නේ ඒ ප්‍රතිඵල මුදුනේ රට. ඉතින් අතීතයේ අපි දුර්වල විදියට හිතියා කියන එක ඒක නොපිළගන්න බෑ කාටවත්. ඒක දුබමුදා වගේ කියන්නේ. ඒ දුර්වලකම් වල අපි හැමලේම හිතපු දේශපාලනඥයන්ට විතරක් ලබිලාන එක මම පිළිගන්නේ. හැමතැන වැඩි කරා නම් දේශපාලනඥයන්ගේ වැඩි තිබුණා. නමුත් විදහමුදා සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕනේ ඕනම හමුදාවක්. ඒ වැඩි එක තැන්වල. මොකද ඒ වැඩි දේශපාලන නායකත්වයේ තිබුණ වෙලේ අපි හිතමු තැන්වල අපි කොහොම හරි විපත්ති දායක තත්ත්වවලට වැටෙන්න නැතුව අපි රාජකාරී කරගෙන ගියා. මොකද ඔබතුමා කිව්වා යම් කිසි ආකාරයකින් මුළු රටම දන්න දෙයක් තමයි ආරක්ෂක වියදම ඉතාමත් අධික වියදමක්. මම කියන්නේ මේ දිනවල අයවැය විවාදයක් පැවැත්වෙන අයවැයටත් දෙවර 2009 අයවැයටත් වැඩිපුරම වෙන් කරලා තියෙන්නේ ආරක්ෂාව උදෙසා. ඇතැමුන්